මේකේ වෙලාව හරියට වැඩ කරන්නේ නැහැ ශිරි. ඔව් අම්මා මේ යන ගමන් කෙලින්ම හොටෙල් එකට යන හින්දා නැකැත් වලට චාරිත්‍ර නම් කරන්න වෙන්නේ නැහැ අම්මා. හරි අම්මා අපි ගිහින් ගන්නම්කෝ. නැකත් කියන්නේ මොනවාද අම්මා? නැකත් කියන්නේ පුතා ජ්‍යොතිෂයට අනුව චන්ද්‍ර මණ්ඩලයේ ගමන් කරන මාර්ගය එක්ක තාරකා රාශිය අනුව සුබ වැඩ කරන්න හදාගන්න සුබ වෙලාවක්. ඉතින් අපිට සුබ වැඩ කරන්න හොඳ නැද්ද? ඇයි පුතා එහෙම අහන්නේ? අම්මා ආච්චිත් එක්ක කිව්වේ නැකත් කරන්න බැරි වෙයි කියලා. අම්මා ක්වොලිෆිකේෂන්ස් තිබ්බට මට නම් මේ ජොබ් එක ෂුවර් නෑ අම්මා. මොකද මේක හම්බ වෙනවා නම් මට වඩා කට්ටිය එතන හිටියා. පුතා 7:23ට හොඳ නැකතක් තියෙනවා. ඒ වෙලාවට යන්න ලෑස්ති වෙන්න. ඔය තරම් ඉක්මනට වෙලාවක බලවද? ඔව්ව පුරු දේවල් අම්මා. පුතා තාත්තා කියනවාට ඔයා ඒ වෙලාවට යන්නකෝ. පුතා ඒක තමයි හොඳ වෙලාව කියලා පොසිටිව්ලි හිතලා පුතාගේ ස්කිල්ස් ගැන කොන්ෆිඩන්ස් තියලා මේ ගමන යන්න. පුතාට වරදින්නේ නැහැ. ඉතින් අපිට සුබ වැඩ කරන්න හොඳ නැද්ද? ශෙරීන් ඔය ඔර්ලෝසුව බලලා හරියට නැකත් වෙලා පොඩ්ඩක් කියන්න. තව තප්පර 15යි. ඔන්න ලෑස්ති වෙන්න. තව තප්පර 2යි. ඔන්න හරි. පුතා තාමත් මට හරි වෙලාව කියන්නේ මෙයා තමයි තාත්තේ. අපේ සතුට වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු තාත්තට කෘතගුණ සලකන්න මේ තමයි අපිට තියෙන හොඳම වෙලාව. තාත්තේ අද මට මගේ පොඩි එක්කෙනා ඇවිල්ලා මේ නැකත් ගැන අහනකොට තමයි මට තේරුනේ තාත්තා කෙනෙක් විදිහට ඒ දේවල් මට කියලා දෙන්න ඔච්චර මහන්සි වුණේ ඇයි කියලා. පුතාට මතකද පුතාගේ ජොබ් එකේ සෙකන්ඩ් ඉන්ටර්වියු ගිය දවස? අම්මා ක්වොලිෆිකේෂන්ස් තිබ්බට මට නම් මේ ජොබ් එක ෂුවර් නෑ අම්මා. මොකද මේක හම්බ වෙනව නම් මට වඩා කට්ටිය එතන හිටියා. පුතා 7:23ට හොඳ නැකතක් තියෙනවා. ඒ වෙලාවට යන්න ලෑස්ති වෙන්න. ඔය තරම් ඉක්මනට වෙලාවක බලවද? ඒ කියන්නේ තාත්තා එදා පුතා ඒ වෙලාවේ ජොබ් එක ගැන කොන්ෆිඩන්ස් එකකින් හිටියේ නැහැ කියලා මට තේරුණා. තාත්තලා මට ඉන්ටර්වියු එකට යන්න වෙලාවකුත් හදලානේ කියන ෆීලින් එකෙන් පුතාගේ කොන්ෆිඩන්ස් හදන්න මං ඒ වෙලාවේ හිතට ආපු වෙලාවක් කිව්වේ පුතා. හොඳ නැකත් වෙලාවක්. ඕ බොරු දේවල් නෙමෙයි පුතා. ඒත් ඒ දේවල් වලට හැම දෙයක්ම බාර දීලා හිටියොත් කිසි දෙයක් හරියන්නේ නැහැ. අපිට මේ හැම දෙයකින්ම ලැබෙන්නේ ජීවිතේ දිනනවන කරන කොන්ෆිඩන්ස් එක, ට්‍රස්ට් එක. ඒ කියන්නේ තාත්තේ අපි හොඳ කොන්ෆිඩන්ස් එකකින් ඉන්නවා නම් ඒ තමයි අපිට මේ වැඩේ කරන්න තියෙන හොඳම වෙලාව. එහෙම නේද? ඊයේ කෑම කන්න හොඳම වෙලාව කීයකද තියෙන්නේ? හොඳදී ආත්ම විශ්වාසයෙන් කරන ඕනම වෙලාවක් හොඳම වෙලාවක්. හොඳම වෙලාවට හැමදේම ඉටු වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. හොඳම වෙලාව හරියටම කියන්නේ ටයිටන්.